හරි guys ඉතින් මට මේ විදිහින් ගේන්න ඕනේ. මං මේ සතිය ගත්ත trade entries එක. ඉතින් මේක මං ගේන්න ඔයාලටත් මොන හරි දෙයක් ඉගෙන ගන්න. ඉතින් ඔයාලට මේකෙන් මොන හරි දෙයක් ඉගෙන ගන්න හම්බුනොත් නොතන්නේ යාළුවෝ දැනගන්න අනිවාර්යෙන් වීඩියෝ එක share කරන්න. ඒත් එක්ක comment එකක් දාන්න ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත්. ඒත් එක්කම channel එක හොඳට subscribe කරලා like කරලා පුළුවන් තරම් support එකක් දෙන්න. මේ channel එකට දැන් 100 subscribers ආවා. කොටත් thank you එකට. ඉතින් දවස් පොඩි කාලේ සති දෙකක් ඇතුළත තමයි ආවේ. ඇත්තටම ගොඩක් thank you. ඉතින් පුළුවන් නම් ඔයාලා මේවා Facebook group වල කියන්නේ crypto groups වල හැම පොඩක් share කරලා ගන්න. මොකද මේ වන් දෙන knowledge එක දීලා මම continuously දෙන්න කියලා බැලුවේ. හරි guys. ඉතින් මට මේකේ theory and practical දෙකම කතා කරන්න අවශ්‍යයි. ඉතින් මම මේ week එකේ ගත්ත trades වල මගේ USD trade එකක් තියෙනවා SL එක වැඩිච්ච. ඒතකොට මම මේ වල මේ ගණන් මේ ටික පේනවා. මේ ගණන් අයින් කරලා තිබ්බේ. guys මම එහෙම ගණන් දාන්න කැමති නෑ මේ වල මේ. මොකද මේ සාමාන්‍ය ගිය ට්‍රේඩ්ස් වලනේ. ඒතකොට මම මේකේ එක ට්‍රේඩ් එකක් තියෙනවා. මම ඒක කියා කරන්නේ loss එකක් විදිහට. මොකද මම එතන FOMO වෙවිලා මම exit කරා. හරිද guys FOMO වෙලා exit කරා. කොහොම හරි අත gold trade එකක් ගත්තා මම මෙන්න මෙතන. මේ තියෙන්නේ gold trade එක මේ 116 අරගෙන කියන්නේ මෙන්න මේ එකකින් ඔගේ අරගෙන 30න් වික්කා. ඒ කියන්නේ මෙන්න මේ හරි. හරි guys ඉතින් මම මෙන්න මෙතන තිබ්බට මම මේක reverse ඉදි මම මෙතනට ආගත් තිබ්බේ 1 2 3 එකක් එන්නේ මෙතනට. ඉතින් මේක මගේ live account එකේ මම මේ කියන්නේ සාමාන්‍ය TP තියන්නේ manual close කරනවා alerts දාලා. ඉතින් මම මේ හරිය close එක ගත්තා. ඉතින් මේ trade එක කොහොමද capture කරන්නේ? guys මේක capture කරේ මෙහෙමයි. අපි 50 meter ගියාට පස්සේ අපිට පේනවා මෙන්න මෙතන. මෙතන තියෙනවා market structure shift එකක්. 5 meter. then also overall market එක buy තියෙනවා. එතකොට මෙන්න මෙතන අපි ගත්තොත් මේ order block එක refine කරොත් මෙතන මේ block එක refine කරොත් මෙන්න මේක තමයි හරියම refine එක. ඒ refine එකත් එක්ක මෙන්න මේ MSS එක market stock shift එක align වෙනවා. හරිද guys මේ MSS එක align වෙනවා. ඒත් එක්කම මේක react කරලා තිනවා මෙතනින් tap කරලා react කරලා තිනවා. ඊපස්සේ price එක ගින් තරක් මම මෙන්න මෙතන 3 minute එකයි ගියාට පස්සේ order flow invalidation එක නැත්නම් CSD එකකින් මම මෙතන ගත්තා. මෙන්න මේක මේ cancel කරේ range එක කියලා අරගෙන මෙන්න මේ liquidity shape කරලා තමයි මේ තියෙන්නේ. මේ candle එකේ උඩින් body එක close වෙච්ච ගාම මම trade එක execute කරා. කියන මෙන්න මේ candle එකෙන් මම trade එක ගත්තා. එතකොට මේක පොඩ්ඩක් එහෙම වුණා. මෙතන optimum trade එක තියෙන්නේ guys මෙන්න මෙතන. හරිද 3ට හදලා තිනවා මේකේ low. හරිද guys ඉතින් මම මෙතන free London එකෙන් තමයි ගත්තේ. free London එකෙන් ගත්තේ හේතුව මෙන්න මෙතන low of the day කියලා දන්නවා. මොකද අනිවාර්යෙන් මේ internal external කතන්දරේදී ඒක අපිට normal gold trade කරේ තේරෙනවා. ඉතින් මම මේ දවස්වල gold ම trade කරන්නේ. ගොඩක් ලංකා කට්ටිය gold trade කරන ඉඳන් මේ කියන්නේ සවන් ලංකා කට්ටිය කරන මේ කාලේ හොඳ movements තියෙනවා. අල්ල ගන්න පුළුවන්. දැන් මෙන්න මෙතන London silver rate එක ගාන එකට සුපිරි. මම London silver rate එක ගැන ඉස්සල් වීඩියෝ එකක් ගෙන්නම්. ඒක solid entry එකක් තියෙනවා. හරිද guys ඉතින් මෙතන අපිට execute ගන්න තිබ්බ මෙන්න මේ order block එකට ආවට කියලා. හැබැයි මං ගොඩක් තණ්හාවට මෙන්නේ ගන්න එක ඇත්තට තමයි තාපේ ඇත්තට අරුම් මෙන්න මෙතන creed එක ගියාවා. ඉතින් මම මෙන්න මෙතන මගේ මේක තිබ්බයි කියන්නේ take profit levels මෙතන තිබෙනවා greed එක ආවා. හරිද guys ඒක කියන්න ඕනේ මොකද මේ trading වල අපේ trade එක නැත්නම් හොඳ සහ නරක දෙකම තියෙන හැම trade එකකින් මේවා ඔක්කොම කියන්න ඕනේ නිකන් හොඳ විතරක් කියලා එහෙම නිකන් ඕනේ නැහැ. losses hide කියලා wins පෙන්වන්න එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඉතින් මේ ඇත්ත real ටික තමයි මම පෙන්වන්නේ. ඉතින් මෙහෙම මෙතන greed එක ආවා. ඒකින්ද මම මෙතනින් TP එක තිබ්බා. හරිද? හැබැයි ඒක hit කළා. හරිද? ඒක TP අයිද කින්ද බඳ දන්නේ නැහැ. හැබැයි ඒක hit කළා. කොහොම හරි මම මේක 1 2 3 වලට තිබ්බා මෙතනින් set වෙන්නේ. ඒත් එක්ක මේක මෙහෙම 1 2 3 වැඩිලත් මම trade එක live contact close කරනවා බලලා තියෙ 130න් close වෙලා කෙනෙක් මෙන්න මෙතනින් ලොකු මේකක් නැහැ. ඒක කොහොම හරි ඇවිල්ලා තියෙනවා. ඉතින් මම target කර liquidity මේ තියෙන මේ liquidity එක මේ fair gaps එක තමයි මම target කර liquidity එක. and also අපි මේක 1 hour ගියාට පස්සේ ඔයාලට මේක clear shot පේනවා. මෙන්න මේ 3100කින් level එක hold කරනවා. මේ වෙලාව psychological levels මේ levels hold කරනවා. ඒත් එක්ක මෙන්න මේ OB එක protect වෙනවා. ඒක by Z එකට යනවා කියලා තේරෙනවා. හරි guys ඉතින් මේ තාම ඇත් කරන්නේ මෙන්න මේ තියෙන fair gap එකේ එන පාර එක තමයි තාම මේ යන්නේ. ඉතින් fair gap එකේ තියෙන buy පැත්ත. ඒකෙන්ද මෙන්න මෙතනට buy වෙයි. හරි guys ඉතින් මේකේ මම before after එකක් දාන්නම්. මම ගත්ත අතන ගියොත් ඊට පස්සේ මට කියන්න බැරිනවා මම trade එකක් අරගෙන loss වෙච්ච එකක් තියෙනවා. කැත ඉදිරිය loss වෙච්ච එකක් පෙන්නන්නම්. ඒක ඇවිල්ලා Bitcoin වල ගත්ත trade එක. හරිද guys? Bitcoin වල මේක මේවා කියන්න ඕනේ ගොඩක් කට්ටිය මේ losses hide කර. හරි guys ඒ කියන්නේ ඒක මම දියා දුක හිතන loss එකක් තියෙනවා කිව්වොත් මෙන්න මේක. ඊට පස්සේ මෙතන මම pending එකක් තියලා තිබ්බේ මෙතන 10 name to 11 name ගහන්න කියලා බැලුවේ. ඉතින් මේක
කටියුස්ටේ දවසේ ගත්තා අප්‍රේල් 1 වෙනිදා ආයි මෝඩ අරම ඇඳුවා. ඉතින් මෙතන මං කරපු වැරද්දක් කියන්නම්. මෙතන මං ඇත්තටම කිව්වොත් සාමාන්‍යයෙන් මම නීතියක් දාන් තියෙනවා. ඒක හැබැයි forex වල විතරම use කරන crypto වලට ඒක මං ලොකුවට කියා කරන්නේ නැහැ. normally මම trade ගන්නෙ නැහැ. month කෙන් දෙක සහ month beginning එක. හැබැයි මම මෙදාගත්ත අප්‍රේල් 1 වෙනිදා මෝඩයට ඇඳුවම හරි කමක් නැහැ guys එහෙම තමයි. ඊපස්සේ මේක මෙතන stop loss එක මම ටිකක් අඩු කරා. මෙන්න මේ level එකට දැම්මා. හරි guys stop loss එක අඩු මේ level එකට දැම්මම නම් හොඳයි. හරි ඉතින් එහෙම තමයි losses එනවා. අපි risk management එක use කරන ඉඳ ප්‍රශ්නයක් නැහැ කිසිසේත්ම. ඉතින් මෙන්න මේක මෙහෙම අහු වුණා ලස්සන්ට. මේකට ඇවිල්ලා loss එකක් guys. හරිද? එතකොට ඔක මම කියන්න ඕනේ මොකද මෙහෙම මේ trade එක ගන්න හේතු උනේ අත්‍තරංගොත් අපි 15 මීටර ගියාට පස්සේ මෙතන පේනවා මාකට් ස්ට්‍රක්චර් shift එකක් තියලා තිනවා. මෙතනින් price එක ගිහිල්ලා මේ high එක කඩලා තිනවා. හරිද? ඒතර highs කඩාගෙන යනවා කියන්නේ මම කිව්ව overflow කතන්දරේ තමයි මෙතන දෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ area එකේ මම බලුවා optimal trade entries අපිට ගන්න පුළුවන් range එක මොකක්ද කියලා. ඒතර මෙන්න මේ area එකේ තියෙන fair value gaps order blocks තමයි tap කරනවා. ඉතින් මට හිතුනේ ඇත්තටම කිව්වොත් මෙන්න මෙතන මේ තියෙන BPR එක. නැත්නම් balance price range එක tap වෙයි කියලා ඒත් එක 0.62 කියන level එක tap වෙයි කියලා මම ඉස්සරහට ගේන්නම් OTE levels ගැන optimal trade entry setups කොහොමද form වෙන්නේ ඒවාලේ වැඩ ගන්න කොහොමද කියලා මම කියලා දෙන්නම්. මොකද ඒවා ගොඩක් වැදගත්. හරි. ඉතින් මෙතන premium and discount එක ගැන අපි කතා කරා. ඒත් මෙතන හරි. කොහොම වුණත් මේක ඇවිල්ලා tap කරලා තින්නේ මෙන්න මේ order block එකට. හරි guys ඉතින් මම මෙතන තිබ්බා මේක අපේ කඩන් යනලා ආවේ චුට්ටක් බලන් ඉඳලා ගහන්න. ඒ කියන්නේ මේ පොඩ්ඩක් අර price එක කොහොමද react කරන්න කියලා බලන් ඉඳලා ගහන්න තිබ්බා. එහෙම ගැව්වම මන්න මෙන්න මෙතනින් CSD එක 1 min CSD එක ගහන්න පුළුවන්. එහෙම නැත්නම් ඕර මේ නිකන් එල්ලෙන්නොත් මට අවස්ථාවක් තිබ්බා. ඉතින් ඔහොම තමයි. ඊට පස්සේ මේ සතියේ මම ගහපු ලොකුම trade එක මම පෙන්නන්නම්. ඒක ඇවිල්ලා මෙන්න මෙතන තියෙන USD trade එක. හරිද guys? USD trade එක. ඒක මම පෙන්නන්නම්. before after දෙකම පෙන්නන්නම්. මේ තියෙන එක තමයි. හරිද guys? මේක තමයි මේ නෑ ඒක sorry EUSD නෙවෙයි GBP USD EUSD එක loss එක මම පෙන්නන්නම්. GBP USD එක ඇවිල්ලා මේක අතල forex pair එකක් ඔයාලා crypto කරන කට්ටිය දන්නේ නැත්නම් පොඩ ඉගෙන ගන්න. ඒ කියන්නේ නිකන් ඔළුවේ තියාගෙන ඉතින් මම මේ forex ගැන මම forex trade කරනවා crypto trade කරනවා දෙකම කරනවා. හැබැයි mainly මේ channel එක හැදුවේ both parties. හැබැයි mainly crypto කට්ටිය තමයි. හැබැයි ඔයාලට ඕන එකකින් වැඩක් ගන්න පුළුවන්. එහෙම දෙයක් නැහැ. හරි guys ඉතින් මෙතන internal external කතන්දරෙන් දා මම ගේම ගැහුවේ. OTE levels ගැන මම කිසාර කිල් දෙන්නම්. මෙන්න මේ order block එක තමයි hold කරයි කියලා හිතුවේ. hold කරා mean threshold and rejection එක පෙන්නුවා. මම මෙන්න විතරින් ගත්තා. sell එක. මේ sell එක ගද්දී මම focus කරපු time එක තමයි off New York. sorry off London. off London නෙන් තමයි ගත්තේ. එතනද මේ external range පෙන්වන්න ගැල්ලුවා. අර ඉතින් මේ time and price වල තියෙන theory අතර ඒ කියන්නේ මේ time එක බලලා මේ කලින් time zones තියෙනවා. ඒ time zones කතාන්දරේ කතා කරාට පස්සේ කොහොමද වැඩ කරන්න කියන එක තමයි. ඒ කියන්නේ ඒවල අට් කරලා තියෙන විදිහ තමයි ඊළඟ time zone එක වැඩ කරන්නේ. අන්න එහෙම පොඩි දෙයක් තියෙනවා මේකේ ඔළුවේ තියාගෙන. මොකද time and price කියලා theory එකටම ගහන්න යන්න බෑ practical වෙන්න. chart එක තියා වෙනස් විදිහට බලන්න. හරි guys ඉතින් මෙහෙම මෙතනින් sell එක දුන්නා. මෙතන external range එක තියෙනවා. මේ සරල internal external කතන්දරෙන් මම ගියේ. මෙතන order flow invalidation කියලා මේකට කියන්නේ. මේ order flow invalidation කියන්නේ මොකක්ද කියලා කවුරු හරි දන්නේ නැත්නම් මෙතන ඒ කියන්නේ CS දිගම තමයි. CS දිග චුට්ටක් නම වෙනස් කරා. ඔකට order flow invalidation කියන order flow වලින් හිතුවත් order flow එක invalid කරලා market structure shift එකක් දෙනවා කියන එක උතර වෙන්නේ. ඉතින් ඔය එක නම් කිව්ව බලයට බය වෙන්න එපා. හරිද guys? ඉතින් හැම දෙයකම logic එක ගොඩවල ගත්තොත් ඔයාලට තේරෙනවා මේකේ නම විතරයි වෙනස්. එකම theory එක කරගෝ යන්න කියලා. හරි guys ඉතින් මේ trade එක මම proof පෙන්නන්නම්. මේ තියන්නේ ඔය trade එක. ඉතින් මම losses and profits දෙකම පෙන්නනවා. හරි guys මෙන්න මෙතන බලන්න 129යි ගානෙන් ගත්තේ 318. හරි guys 318 කියන්නේ මෙන්න මේ චුට්ටක් පල්ලෙන්. මේ හරියෙන් okay. පැතිලා තියෙන trade එක. එතකොට මේක හැබැයි close කරන චුට්ටක් ක්‍රියාවට පස්සේ මාරවත් කැටි. 29යි ඔව් 29 කේට මේ හරිය වගේනේ. ඔව් මේ හරිය දැන් මට close කරන්න හම්බුනේ. මොකද මේ හරිය මම දැන් මේක මේ මම ඔයාලට පෙන්නන account එක මම TP තියන්න යනවා. මොකද මම මේව partials ගරවන scene එකට යන්නේ කියන්නේ මෙහෙම. ඒක මම වෙනකොට smash point video එක කියලා දෙන්න කරන්න ඉතිය. එහෙමයි යන්නේ. ඉතින් මේ trace කෙන් තමයි මට කියන්න ඕනුනේ. ඉතින් මම මේක 1 hour ගියොත් මට ඒක පෙන්නන්න පුළුවන් ක්‍රියා එක තමයි මේ තින්නේ මේ
ඕඩ් බ්ලොක් එකේ තියෙන මේ වන්න ඕඩ් බ්ලොක් එකේ එක මෙන්න මෙතන මේ ස්ට්‍රක්චර් රේන්ජ් එක ගන්න පුළුවන් වෙන මෙන්න මේකෙන්. ඒතකොට ඒකේ තියෙන මේ ඉන්ට්‍රෙස්ට් ෆෝල්ඩර් එක ගත්තා. ඒකෙන් ගැහුවා. ඔච්චර තමයි ඉතින් මම මේ වීඩියෝ එකෙන් නම් ගැහුවේ. මේ වීඩියෝ එකෙන් මට කිව්වා නෝනේ ඉතින් මෙහෙම තමයි normal trading වල real ටික. ඉතින් මම කලින් loss වෙච්ච එක පෙන්නන්නම් AUDST වල. මම මේ ඒ කලින් ගහන්න ගියකම උනේ. මෙතන මම පොඩි වැරද්දක් කරා. හරිද guys? වැරද්ද තමයි මම මේකේ කිසිම අනිත් පැසල තියෙන කන්ෆර්මේෂන් එක බලන්න ගියේ නැහැ. මොකද හේතුව මම අද ගෝල්ඩ් එකේ බයි එකක් ගහලා තිද්දි මට වැරදිලා මම මේක අරකලා නෙමෙයි. ඒක ඇත්තටම ඉක්මන් නෙවෙයි එකක්. මම AUDST වල සෙල් එකක් ගෙවුවා. හරිද guys? ඉතින් AUDST සෙල් එක මේක රිස්පැනිෂ් කරලා තිබ්බ ප්‍රශ්නයක් නැහැ එහෙම. AUDST වල සෙල් එකක් ගැහුවා. එතකොට මෙතන CSD එකෙන් තමයි ගහන්න ගියේ. ඉතින් මෙතන පොන්ඩා ප්‍රොෆිට් වෙලා පස්සේ බයි වුණා. හරිද guys? ඉතින් මේක මං ගෙවුවේ මේ මොනවාද නිව්යෝක් ලන්ඩන් ඕපන් එයර් චුට්ටක් පැයක් විතර තියලා ගෙවුවේ. ඒක තමයි ටයිම් ඇන්ඩ් ප්‍රයිස් එකත් පොඩි අවුල ඉෂුව එකක් තිබ්බා. ඒත් එක්කම කියන්න ඕනේ මෙතන මං ඉන්ටරැක්ෂන් එක තමයි ගහන්න ගියේ. ඉතින් මේක මට ප්‍රශ්නයක් නැත්තන ගියොත් මොකද මගේ සමහර ට්‍රේඩ්ස් වැඩ කරන දේ අර කලින් ට්‍රේඩ් එක 1 to 6 එකට ගිට් වෙනවා ඉදලා තියෙනවා. ඉතින් මේක එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ losses කියන එක. ඉතින් losses වලට බය වුණොත් ට්‍රේඩ් කරන්න බෑ guys. මම මේ losses එලිපිටම පෙන්නන්න ඔයාලට ගණන් හයිට් කරලා හරි මෙහෙම මිනිස්සු ලොස් වෙනවා. මෙහෙම දෙයක් නෑ. දැන් කවුරු හරි කිව්වොත් ඔයාව තෙන්නේ ඩෙමෝ account එකක් හරි මොකක් හරි එහෙම කියලා. ඩෙමෝ එකක් වුණත් ඒකට යා time and energy දෙකම බෑ ගන්නවා. හරිද guys? ඒතකොට ඒක පොඩ ඔළුවේ තියාගෙන එහෙම කරත් ඔයාලට history එකක් වයිස් ඔහොම පෙන්නන්න බෑ කුඩා කට්ටිය පෙන්නන්නේ නෑ. හේ පෙන්නන්න හේතුව මේකේ හොඳට සහ එළිය දෙකම තියෙනවා trading වල. ඉතින් ඔක ඔළුවට ගන්න guys. මොකද ඒක ඔළුවට අරන් ඒක තේරුම් ගන්න තාක්කල් ඔයාලට profit කරන්න. ඒ කියන්නේ ඒක තේරුම් ගන්න කන් ඔයාලට profit ගන්න බෑ. තේරුම් ගත්තට පස්සේ තමයි profit ගන්න පුළුවන් වෙන්නේ. ඒක ඔළුවේ තියාගන්න. මොකද මේක තනිකට mind එකෙන් ගහන්නේ ගේම. ඉතින් මට තව පොඩි දෙයක් කියන්න ඕනේ. gold එක buy වෙද්දී USD එකත් ඒකත් කොල්ලෙට නැහින්දා මට ඒක ඇත්තට ක්ලික් වුණ නැත්නම් ඔයගොල්ලෝ ඔයගේ errors එන්න පුළුවන් මිනිස්සුන්ට. ඉතින් ඔහොම දෙයක් තමයි උනේ. ඉතින් මේක තමයි අද මට ගේන්න ඕනේ. ඉතින් losses උත් කරා profit උත් කරා. මට මේ අර bitcoin එකේ loss එක මට මේක පෙන්වන්න හම්බුන්නේ නැහැ. මම ඒක දාන්නම් screen එකෙන් ගරේ. ඉතින් ඕක තමයි අද වීඩියෝ එක. කාල මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම ඉස්සරහට checklist වීඩියෝ එක අනිවාර්යෙන් ගේන්නම්. මොකද ඒකෙන් discipline එක හදාගන්න පුළුවන්. මේ checklist කියලා ඉන්ඩිකේටර් එකක් දාගෙන මේකේ වාර ගොඩක් discipline එක හදාගන්න පුළුවන් ඒකෙන්. අපි ICT ගැන ඉස්සරහට තව ගොඩක් දේවල් කතා කරමු. තව trading වල තියෙන tricks and tips ගැන මම කතා කරන්න. ඒත් එක cyclist ගැන කතා කරන්න. එහෙනම් ඔයාලට සුබ දවසක්.